සිරාවට ඒක තමයි මට ලොකුයි අයියා ආයෙත් ඒක ජල නෑ උනෝට මම හිතපෙන්න මේක පිළිගන්න එක නෙමෙයි මේක නන්න බුද්ධි ගතියක් නෑ නේ ඉතින් දාපු ඩිගම මතකයි මම ලස්සන කතරනේ අලුතෙන් ගත්තා ඒක පෙන්නන්නේ මේ කොප්පත් එක්ක ගත්තා හරිද අපේ දවස ඕකේ ඉතින් අද Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මේ තෙමු ඕඩර් එකක් නේ අරගෙන ආවා. මේ තෙමු ඕඩර්ද තෙමුද මම දන්නේ ප්‍රොනවුන්ස් කරනවා හරිද කියලා. සමහර අය තෙමු කිව්වා, සමහර අය තෙමු කිව්වා. කොහොම හරි මේ මගේ ෆස්ට් ඕඩර් එක guys. ඒ තියෙන්නේ එන ලොකු ඕඩර් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දෙන්නෙක් එක්ක එකතු වෙලා දැන් මේක හලන්න යන්න. හරිද? මේ මුලින්ම කියන්න ඕන ළමයි දැන් මම කලින් සාමාන්‍ය බ්ලොග් කරන කට්ටිය ගත්තාම ෂේන් එකෙන් ඕඩර්ස් දානවා. ඊට පස්සේ AliExpress ඕඩර්ස් දාලා තියෙනවා. කොහමරි ඔයගේ ඔන්ලයින් shopping apps සාමාන්‍යයෙන් ගොඩක් අය යූස් කරනවානේ. but මම ඔන්ලයින් app එකකින් first time තමයි මේ වගේ ඕඩර් එකක් දැම්මේ. හරිද? ඒකත් ලොකු ගණන් වල දාන්න සල්ලි නෑ. මම පොඩ්ඩක් ඇත්තටම සල්ලි නෑ ළමයි. හරිද? හිඟන්න මේ මීඩියට. හින්දා මේ පුළුවන් විදිහට තමයි ඕඩර් එක දැම්මේ. සහ ෆස්ට් ඕඩර් එක නිසා පොඩි අවුලකුත් තිබ්බා. මම බයක් තිබ්බා කලින් ඕඩර්ස් දාලා තිබුණෙත් නැති නිසා. ගොඩක් අය දාලා තිබ්බා ෆස්ට් ඕඩර් එකේම ප්‍රශ්නයක් නෑ කියලා. දෙක තුන වගේ සාමාන්‍ය වෙනකොට තමයි පොඩක් අවුල තිබ්බේ. මේ කොහොම හරි දැන් අපි බලමු මේකේ මොනවද කියන්නේ කියලා. මට නම් මතකයි මේකේ තිබ්බේවා. මේ මොකද මම මට එහෙම මන්ද බුද්ධි ගතියක් නැහැ නේ. ඉතින් දාපු ටික මතකයි. හැබැයි ඒවා ඒ විදිහට තියනවද කියලා දන්නේ නැහැ. මම මේක පැකින් හැදුවෙත් නැහැ ළමයි. බලමු කඩලා. කරමු අලුතෙන් ගත්තා. ඒක පෙන්නන්නේ මේ කොප්පත් එක්ක ගත්තා. එයාට ඔව් අර දැක්කද? ලස්සනට තියෙනවනේ. ඒක පෙන්නන්න මම. වතුර ගත්තේ නැත්තම් මට මේක කටින් කඩන්න තියුණා. ඕ යෝ කැඩුවා. මං ගන්නද? හා මෙයා ගන්නයි. මං කියන්නම් ඔයාලට විස්තර. මම ඕඩර් එක දැම්මේ guys මේ මට මතක හැටියට කොමාරි මාර්තු 22ට කලින්. මේ තියෙන මගේ ෆස්ට් අයිටම් එක. මේකේ අයිටම්ස් 11 පරින් මේක විස්තර කරනකන් ඊළඟ එක ගන්න. කලබලෙන්නේ. හරිද? මේක මේ අයිටම්ස් 11ක් වගේ ඕඩර් කරා. හැබැයි ඔක්කොම ළමයි මේ අඩු ගණන් වල ඒවා දැම්මේ. මොකද මේ ලොකු ගාණක් නෑ. මට මතක හැටියට මේකේ ගාණ ඉතින් විතර තමයි. මතක නෑ. කොහමද මම ගණන් ඔයාලට මේ පැත්තකින් දාන්න වෙන්නේ දැන් මේ හොල්මන ඉන්නනේ. මේ මැද්දෙන් උඹ දාන්න. එතකොට මේක ඇවිල්ලා ළමයි මම හිතන්නේ අර ඔළුව මසාජ් කරන්න වගේ මම හිතන්නේ. ඔළුවේ අමාරුවට මොළේ අමාරුවට වගේ හොඳයි. මට පොඩ්ඩක් තියෙනවා එක්කද. ඔහොම හියා ඔයිල් එකක් ඇප්ලයි කරලා සහ මොනවා හරි මේක මේ කරන්නේ කරන්න තියෙනවා මේ පොඩි අමුතු එකක්. තියෙනවා අමුතු ක්වික් එකක්. තියෙනවලු ඇති. ඒක තමයි මගේ ෆස්ට් ඕඩර් එක. මේකේ ගණන් මම දාන්නම්. ඊළඟට කොහමද මම කියන්නේ කියේ guys මේක මම ඕඩර් එක දැම්මේ මාර්තු 18 වගේ තමයි මතක. කොහොම හරි මට ඒගොල්ලෝ ටයිම් එක දීලා තිබ්බේ දවස් මාර්තු 22 ඉඳලා අප්‍රේල් 2 වෙනකම්. මේ දවස් ටික ඇතුළත ඕඩර් එක එනවා කියලා. හරිද? කොහොම හරි අද මාර්තු අප්‍රේල් 1 වෙනිදා. ඉතින් එහෙම තමයි ඕඩර් එක ආවේ. එතන පරක්කුනෙත් නෑ. සමහර අය කියලා තිබ්බා එකක් දවස් 7ක් පරක්කුණා. මේක තමයි guys බලාගෙන හිටපු එක. ඒකට මේ ඉන්නක බලන්න. මේක මම ගත්තේ වෙන්න හබීට. හරිද? යාර කියන්නේ guys මේ කැට එකක්. SC2 එකක්. හරිද iPhone. ඉතින් බැක්කර එක කැඩිලා ගොඩක් කල්ලි නම් මම දැක්කයි කැඩලා තියෙනවා. ඉතින් මට ඕන බැක්කර එක කෝඩ් කරන්න. ඒක ලස්සනයි නේ. අවුලන්නේ කොල්ලෙක්ට ෂේප් නේ. අනිත් එක මම හරි අසර සෝ කූල් කියලා තියෙන බැක් කවර්ස් වලට මේකේ පේනවනේ. අනේ ඒ සෝ කූල් සීන් එකට මම ආස නිසා මේ ඒකෙන්ම සිලෙක්ට් කරලා දැම්මේ. මේක සිලෙක්ට් කරලා තියෙනවා ළමයි බැක් කවර්ස් ගද්දි අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න. එතන පල්ලෙහා තියෙනවා ඔයාට අදාළ ෆෝන් එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා තමයි ඕඩර් එක දාන්න ඕනේ. නැතුව ඔයාලට එතන දික් දෙකට දාන්න එපා. එතකොට වෙන එකක් එයි. කොහොම හරි මං බයේ හිටියේ. හැබැයි මේක හරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක බලමු අපි දීලා යාට කොහොමද වේද කියලා.
ඒක තමයි guys මට ලොකුයි අයියෝ ඒක බෑ නේද මේවා කරන්නේ. අයියෝ ළමයි මම මේ කියන්නේ මේ මගේ නියපොතු කැතයි guys හරිද ඒ නිසා මම සාමාන්‍ය මුදු දාන්න දෙන්න ලොකුවට ආසාවක් නෑ මම මොකක් හරි එකක් තිබ්බොත් තමයි nails දාන්නේ එහෙම නැත්නම් මගේ nails නිකම්ම සවුත් හරිද ඉතින් මට ඕනේ වුණා ඒක තමයි මට ගන්න. ඔය ලස්සනයි ඒවා මගේ අතට තමයි ලස්සන. ඔව් එයාගේ අතට දාන්න මගේ අතට දාලා පෙන්නන්න බෑ එකටයි සිරාවටම ලස්සනයි ලොකුයිනේ. හරි මේක මේක දාන්න ඔය දෙක වෙනවද මේදිනේ guys මාර්ම ලස්සනයි මට නම් ඒක පට්ට ලස්සනයි මම දැම්ම නම් කැතයි මගේ අත ලස්සනයි. මෙයාගේ අත ලස්සනයි කියලා ඉතින් මෙයා හිතන් ඉන්නවා ඒ නිසා ලස්සනයි නේ සිරාවටම ලස්සනයි නේද මාර එලිගන් ලුක් එකක් තියෙනවා මම ගන්නේ තෝරගෙන තියෙන පාට. හරි හරි පාටක් කිම නෑ මේ සෙට් එකම ළමයි මේ රින් සෙට් එකම උනේ වැඩි ඒකත් 200 300 ගණන් මම ඔක්කොම ඕඩර් දැම්මේ කොහමද 200 300 ගණන් වලින් මේ ඒ දාපු දෙක නැතුව අනිත් එක දාලා පෙන්නන්න ඒක මැද ඇගිල්ලට දාන්න ඇඟිලි දෙකකට දාන්න පුළුවන්. guys this one ලස්සනයි ඒක ටිකක් ෂේප් හැබැයි අර මෙන්න මේ දෙක තමයි මට ලස්සනයි නේ මේක මාරම ලස්සන තිබ්බා කොහොම හරි මේකේ තියෙනවා රින්ග්ස් 1යි 2යි මේක මේකත් ලස්සනයි 6ක් තියෙනවා ළමයි හරිද මේ 6ක් මම ඔයාලට දාන්නම් ගාන ලාභයි ඊළඟටම ලාභයි කුසී කොනුකට ඔය පාට එනවා දන්න. පාට යනවා ඇති සමහර විට ඩාඩි දෙන්න නිතරම දාන් ඉන්න බැරි වෙයි හැබැයි කියන්නේ යූස් කරන්න පුළුවන් වෙටි මේක හැමතිස්සෙම ගෙදරට මේ වගේ රින්ග්ස් දාන්න ඉන්නේ නේ හොඳයි ඒ හොඩ එකක් ඔයාලට තියෙන විශ්වයේ හැටියට සමහරට දාගන්න ඔව් දාන් ඉන්නවා ඉතින් මම නම් දාන් ඉන්නවා ඊළඟට මෙන්න මේක ඔය ආසේ කන්දිමට දෙන්න. ඔව් ඒක බලන්න පුතු කාලේ මේක ළමයි ජෙල් සොක්ස් එකක් හරිද මේක තියෙන්නේ මේක ඔයාලා මෙහෙමයි හරිද ඕඩර්ස් දාද්දි එක එක ඒ කියන්නේ දැන් මේ ජෙල් සොක්ස් එකේ ජෙල් නේද ඔව් මේකේ ළමයි තියෙනවා ඒ ජෙල් නෑ උනෝට ළමයි මං හිතපු එක නෙමෙයි මේක සිලිකන් එක නෙමෙයි මේක මේ පැත්තට දාන්න. ඒ කන පිටේ බලන්න හරි හරි ගොඩ වැරදුනා. අනේ මන් දන්නේ නෑ ළමයි මෙහෙමයි හරිද තිබ්බේ නෙමෙයි නේද දැන් නේද? නෑ. අයියෝ ඒක හරිය මං හිතන් හිටියේ මේක ඇතුළට සිලිකන් එක තියෙනවා කියලා මොකද අර මේ ෆුට් ක්‍රීම් එකක් වගේ දාලා ඊට පස්සේ මේ වගේ සොක්ස් එකක් සාමාන්‍යයෙන් දාගෙන ඉඳාගන්නවා වගේ හෝ පැයක් විතර වගේ දෙකක් විතර වගේ ඉතියහම මේ අර කකුල් පැලන එකට අපේ ක්‍රීම් එක හොඳට ඇබ්සෝබ් වෙන්න වෙලාව තියනමනේ කියලා තමයි මේ සොක්ස් එකක් ඕඩර් කරේ හරිද හැබැයි ළමයි මම කියන්නේ කිව්වාලට මුලින්ම මේ සොක්ස් වල තිබ්බ එක එක ගණන් වලට තිබුණා හරිද දැන් මම දාපු එක තමයි මේක මම දැම්මේ එතන තිබ්බ අඩු මේක හරිද ඉතින් ඒ මං කිව්වේ කී ගන්න. ඊගෙනකම නෙමෙයි ඉතින් පළවෙනි ඕඩර් එකනේ ඒයිද දන්නෙත් නෑ ඒ නිසා කොහොමත් මම මේක දැම්මේ ඉතින් අඩු මේක වුණාට ඒක පිළිගන්න එක නෑ ඒක මං බලාපොරොත්තු වුණ එක නෙමෙයි මේකත් ඉතින් කරලා බලන්න ඕනේ මං බලන්නම් කරලා ඒක හරියයිද කියලා ඒක ෂුවර් නැති එක. ඔව් ෂුවර් නෑ කියන එකෙන් මේ අනේ මන්ද ඒක මම හිතුවේ මේක නෙමෙයි මේක ඇතුලේ අර තියෙනවා නිකන් රබර් එක වගේ තියෙනවා ඒකට අර උරන්නේ නෑනේ මේකට දැන් මේකට උරා ගන්න ඕනේ බං මේකට දැන් මේක උරා ගන්නවා එතකොට මේ කියන්නේ පිහි දෙවෙනවා. පිහ දැමෙනවා ඔව් මේක ඉතින් මේක අම්ම ගන්න ඕනේ නිකන් මේස් දෙකක් දාගන්න දුක තමයි අන්න ඒක තමයි පොඩි කේස් එකක් තිබ්බේ ඒකත් මං හිතන්නේ තෙමු එකේ අවුලක් නෙමෙයි ඉතින් මගේ අවුලක් වෙන්නේ නෑ හිමත් නෑ ඉතින් ඒගොල්ලෝ එහෙම කියන්න බෑ එක්කෝ ගයිස් ඒක ඇවිල්ලා පොඩි පවුච් එකක් මේක තිබ්බා ඔයාලා මේක දකින්න ඇති මේක එකේ කලර්ස් තිබ්බා මේක ඇවිල්ලා අර සැනිටරි පැඩ්ස් වගේ දාගෙන යන්න පුළුවන් විදිහේ එකක් ඔව් පතයි හැමලේ ඒක මං හිතුවේ මීට වඩා චූටි වෙයි කියලා අවුලක් නෑ ෂේප් ඒක හොඳයි එහෙනම් මේකත් 100 ගානක්ද කොහෙද අනේ ලාභයි අන්න මේක ලාභයි හොඳයි ඒ ගානට ෂේප් මේකත් හොඳයි අරක තමයි ෂේප් තියෙන්නේ හරි බලමුකෝ අපි ඊළඟ එක ළමයි මෙන්න මේක ඒක හරි කියුට් අනේ නේ හරි පැත් මේ වන්නත් කරගෙන හරි කියුට් ඒකෝ ඔයාට දවසට 3 පාරක් බේත් මොනවා හරි බොන විටමින්ස් හරි මොනවා හරි ගන්නවා කියලා එතකොට ඔයාට මේක බෑග් එකේ දාගෙන යන්න පුළුවන් ඒ විදිහට සෙක්ෂන් කරලා ඒ අදාළ ටික විතරක් මොකද මේ බෑග් ඔක්කොම උස්සගෙන යන්න ඕනේ නැහැ නේද එතකොට ඒ මේ මොනවද
බේස් ටික ඔක්කොම අරන් යන්න ඕනේ. ඒක විටමින්ස් වගේ නම් මේකට මෙන්න ගාන්ට් තුනක් දාගෙන අරගෙන පුළුවන්. චූටීස් නිසා ඒක මාරු ඒක කියුට්. මේක තිබ්බ තව අර පතෝක් ගහක් තියෙන එකක් තිබ්බා. පොකෙට්කින් එකක් තිබ්බා. මේක තමයි මම ගත්තේ. ඒක හොඳයි. වෙන පාටක් තිබුණේ ඒක හොඳට දැන් හුලං වදින්න වෙනත් නෑ හිතට. නෑ. වෙන පාට නෑ සුදු එකේ තමයි තිබ්බේ ඒක. මේක ඉතින් තියෙන්නේ නෑ මගේ අත. ඔව් ඇත්ත. ඕක දාලා ගියාම ඔව්. ඊළඟට මෙන්න මේක. මොකක්ද ඒක? වැරදිලා ඉරාවට ඒ මොකක්ද? බාන මොකක්ද දැන්නේ? ඒ මොකොත් හරි හරි. කුම්බණ්ඩ තියෙන පුලං මේ වගේ. අනේ අප්පා. ළමයි මේක මං අර නිදාගද්දි බෙල්ල කඩන් වැටෙනවට බෙල්ලට දාන්න කිලෝ එකක් ගත්තේ. නෙක්ටිලෝද මොනවද කියන්නේ? ඉතින් ඒක පුලම් පුම්බන්න තියෙන්නේ. එච්චර දෙයක් ළමයි මේ මොන මගුලක්ද මේ ඇවිල්ලා තියෙන්නේ. මම මේක ඔයගලන්ට ෆොටෝ එකක් දාන්නම්. හරිද? මේක නෑ ඇත්තටම කියන්නේ මේකේ තියෙනවනේ පුළුන් කොට්ටයක් වගේ එක තිබ්බේ. හරි මේක ගැලවුවා පුළුන් ගන්න. මේක අර මෙහෙම තියාගෙනම නිදා ගන්නකොට බෙල්ල වැටෙනවට තියෙන එක. මේක හුලම් පුම්බගෙන යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි ලබන්නේ. මේක ට්‍රැවල් කරද්දී මරු. දැන් මේක මේව කරගෙන මට ගියාම හැතියේ නේද? දුලා පුම්බන දුලා කම. මැරිලයි. ඇත්තටම ඕක පුම්මා දිටින් බැරිය පහෝදායිනි වෙනවා. ඉතින් මේක කොහොමද උලම් පුම්මේ උලම් එහාට ලීක් වෙන්නේ නැද්ද දන්නේ? ඉතින් අර උනා යන්නේ දෙයද? අනේ මට තේරෙන්නේ නැහැ. ඒක නම් අනේ මන්දා. නෑ මෙතන මේ මොනවද මන්දා ඒක. මේ උලම් යන්නේ දෙය. මේ මොකටද උලම් මේ කටින් තිනින්න බැරුව ඇති මේක මම හිතන්නේ. නේද? මන් දන්න මේක ටිකක් ගණනුත් වුණානේ. මේක සමහරට මෙහෙම දන්න එන්නේ මං වෙන ගුණානේ. මන් දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. දැන් මේක කැඩලා තිබ්බේ. අනේ සිරාවට සිරාවද? අයියෝ හැලෙන්නද? අනේ අප්පා ඉන්න. කොයිස් මේක මේ මිනි පවර් බැංක් එකක් කියලා ගත්තා. ඈ මේ සිරාවද බෑ. කැඩලා තිබ්බේ. නෑ නෑ කැඩලා. ගයිස් මේක කැඩිලා. ළමයි මේ චූටි පවර් බැංක් එකක් තිබ්බේ හරිද? මේක 100 ගන්නත් දුන්නන්නේ. මම කොහොමද බලාපොරොත්තු වුණා මේක මෙහෙම දෙයි කියලා. බාන්නේ කාට වන්නේ? හරි දැන් ඉන්නේ කියලා. හරි. හරි නේද? මේ ඉතින් අක්කෝ. මොකද්ද මේක මෙහෙම කරගන්න පුළුවන් වේද කියලා. මම දන්නේ නැහැ ඒක නම් කරුණයක් මට සෙට් වෙයි අන්තිමට. හරි මම හදාගත්තා. එන්නකට චාර්ජ් එක මට ෂුවර්. ගන්න ගාලා? ඉතින් වැද්ද වෙලා. ඔව්. ඒක ඉවරයි. ගයිස් මේ වගේ මම හිතන්නේ මේක ඩැමේජ් වෙන්නේ නැත්තේ මේ මේ පවර් බැංක් එක. මේ ළමයි මේ වල පේනවනේ. අපි ඔය ඕඩර් එක දාද්දිත් අපි හිතුවනේ මේ සෙට් මේක ඔව් මේ මොකද්ද කියලා හිතා ගන්නත් බැරි නිසා. බට් හැබැයි මේක පුළුවන් මේක දැන් මම සෙට් කරන්න ගිහින් මේක මෙහෙම සංඥා හදාන්න වගේ උනේ. ගාඩි කිට්ට වගේ. ඔව් මේක දෙක ගාඩි කිට්ට වගේ. මේක මේ හැබැයි මේක ඇත්තටම කැඩලා තිබ්බේ ගයිස් හරිද මේකෙන් ගද්දි මේක කැඩිලා මම ඔන්ලි මට දැන් ෆස්ට් ටෙමෝඩ එක අවුල ආයෙත් උකට දාන්න හිතෙන්නේ ඒකයි දැන් මේකත් අවුල් ඊට පස්සේ මොකද කලින් තිබ්බේ ඒක මේක මට ෂුවර් ඒකත් මට විතර මේ එකක් නෑ ඒක නම් ලොකු ගාණක් උනේත් නෑ මේ එහෙම ඉතින් පවර් බැංක් තියෙන්න බෑනේ මේ රටේ ඒ නිසා තමයි මම කල්පනා කරේ මේ රටේ නෙමෙයි කොහොමද ඒත් මේ ඔබ charge කරලා මේ බලන්න ඕනේ ඉතින් මේක හරියට සෙට් කරලා මම ඉනිසරේ try කරලා බලන්නම් හරි ගියොත් මම ඔයාලට කියන්නම් guys මේක වැඩ කරනවා හරිද මම මේක flash එක off කරලා ඔයාලට පෙන්නනවා එතකොට ඔයාලට බලාගත්තා හැකි මේක වැඩ කරනවා ළමයි මම මේක මේව කරලා හදාගත්තා වැඩ කරනවා ඉන් ඊපස්සේ බලමු මේක charge වෙනවනේ පෙන්නන්නේ කොහොම හරි මේක එද්දි ඩැමේජ් වෙලා තිබ්බ ගයිස් මේවා ඒගොල්ලෝ ගොඩාක් එකට ඕඩර්ස් අරන් එන නැත්තේ ඉතින් මේ මං හිතන්නේ මේ වගේ දේවල් ඕඩර් කරන්න එපා ඔයගොල්ලෝ නිකන් අර මේ වගේ මොන හරි ඩැමේජ් වෙන්නේ නැති දේවල් අර මේ වගේ හොඳ මේ මොන හරි මොනවද කියන්නේ ඉලෙක්ට්‍රික් දේවල් වගේ දේවල් ඕඩර් කරන්න එපා මොකද ඒගොල්ලන්ට පරිස්සමක් තියෙන්නේ මගදී කැඩෙනවා කරනවා හිම නිසා හරි ටිකක් අවුල් ඉතින් ඒ මොකද්ද මට බලාගෙනම හිටපු එකක්
ඊළඟට තියෙනවා guys උඩට ගලලා උස්සලා මේ කරන්නේ ඉන්නේ නන්නේ. ඒක ඇවිල්ලා මොකක්ද? හාමින්ද කියන්න පුළුවන් මොකද? පොඩ්ඩක් ඉන්න. උපර් කියන්නේ. දන්නේ. තේරෙනවද? මේක ඇවිල්ලා guys මේ චූටි නේද? රීෆිල් කරන්න පුළුවන් බොටල් එක. ඕකේ? චූටි නේද? එමේ ගාලා බැලුවේ නැත්තේ? මම ඒක කරන්න තමයි. මේක guys මේකෙන් චූටි මේක ඔයාලට පුළුවන් නිකන් අර චූටි පවුච් එකක් වගේ අරගෙන යනවා නම් හෙට මෙහෙට මේ වගේ බොටල් එකක් අරගෙන මම මේවා හෙව්වා. හරිද? හෙව්වට හම්බුන්නේ නැහැ. ඒක ගත්ත පර්ෆියුම් එක රීෆිල් කරගෙන යන්න තියෙනවා. හොඳයි. ඉතින් මම මේක ඕඩර් කරේ ඒකට. ඒක හොඳයි guys. ඒක නම් හොඳයි. මම දන්නේ නැහැ හැබැයි මේක ෆිල් කරන්න කොහොමද කියලා. ඊට පස්සේ මේක දැන් කැලවිලා අතට එනවා. තුමාට නේ කරේ ඒක සීමින් කරන්න. මේක පස්සේ අපි බලමු. අන්තිම දෙකනේ. ඔව් අන්තිම දෙක. කෙල්ල ලොකුයිනේ. ඒකදී එක දානවා යෝ මේක නම් අර ළමයි ජුවලරිස් වගේ මේ එහෙම සෙක්ෂන් කරලා බෙදලා තියාගන්න පුළුවන් වෙන පොඩි ප්ලාස්ටික් කෑල්ලක්. හරිද? මේ හැමතැනම කරාබු එහෙම දාලා තියෙනවානේ. ඒ නිසා මම ගත්තේ. දැන් තියෙන කරාබු ඔකට දාන්න. දැන් මේකට දාලා පිළිවෙලකට තියාගන්න පුළුවන්. හැබැයි ඒක අර පුංචි නිසා අවුලන්නේ කොහෙද අරගෙන යන්න පුළුවන් නේද? මම හිතුවේ නිකන් ටිකක් ලොකුවට එයි කියලා. මේ හිතුවට වඩා සයිස් එක පොඩි. හැබැයි මේ වගේ ඒවා නිකන් අර පොඩක් පිළිවෙලකට ඉන්න හොඳයි. බෑග් එකේ වගේ දාගෙන යන්න හොඳයි. හරි අද්දි බලන්න. කොහේ හරි යද්දී ඔව් ට්‍රිප් එකක් වගේ යනවා නම් මේ මේකට දාගෙන ගියයි. මොකද අර ගානට ඒක හොඳයි. මේකත් මේවා ළමයි මේ 100 200 300 යනවා වගේ ගන්න. බලන්න මම දාන්නම් ගාන. ඊළඟට දැන් අපි item 100ක් ගන්නවා. last item එක. මම බලාගෙන හිටපු එක. ඒක කැතයි කිව්වා ගන්න කලින්. This is my මේක මගේ ෆෝන් එකට ගත්ත බෑග් කවර් එක guys. බලමු අපි. ඒකත් so cool එකෙන්මයි ගත්තේ. ෆොටෝ එකේ නම් හරිම ලස්සනට තිබ්බා. ඕකේ. ඇත්තට කොහොමද කියලා අපි බලමු. මට හිතෙන ලස්සනයි. පොඩ්ඩක් ලස්සනයි. පොඩ්ඩක් ලස්සනයි. ෆෝන් එකේ තරම්ම පෙවුන තරම්ම නැහැ. මේ කියන්නේ ෆොටෝ එකේ තියෙන තරම්ම නැහැ. හැබැයි මේක ලස්සනකුත් තියෙනවා නේද? ටිකක් අර මට ඕනේ උනේ මේ අනිකන් ෆැන්ටසි ලුක් එකක් නැති එකක් පොඩ්ඩක් සීනි බෝල පාට නැති පොඩ ප්‍රොෆෙෂනල් ලුක් එකක්. අවුලක් නැහැ. හැබැයි මේකට වඩා හබීට ගත්ත එක ලස්සනයි. මාරු කරන්න බෑනේ. ඕනේ. ඉතිරාවට. ඒක ලස්සනයි. මේ විදිහට මේක තියෙන විදිහට වගේ තමයි මේකත් තිබ්බේ පෙවුනේ. මට දැන් මේක අතට ගත්තාම නිකන් චිත්‍රයක් විතරයි වගේ. හැබැයි ඔයාලට කැමරා එකකට පේනවා ලස්සනට. මේ තියෙන විදිහටම තමයි guys ඒකත් තිබ්බේ ෆොටෝ එකේ. හැබැයි ඉතින් අවුලක් නෑ. කමන්නේ. so cool. මම හොය හිටපු දැන්. ඉතින් ඔන්නෝම තමයි මගේ ඕඩර්ස් ටික අද ආවේ. ඉතින් ඕඩර් එකක් දානවා නම් හොඳට ඉතරද. ලස්සනයි ඉතින් මම තරන්නේ. හරි. ඉතින් මේ ටික තමයි මගේ ඕඩර් එකේ අද තිබ්බේ. සහ ඔයගොල්ලෝ අලුතෙන් ඕඩර් එකක් දානවා නම් හොඳට කල්පනා කරලා බලලා දාන්න. ටිකක් ඉලෙක්ට්‍රික් වගේ දේවල් දාන්න එපා. මම දන්නේ ඒවා ඩැමේජ් වෙන්න පුළුවන් ගොඩක් දුරට. අර මොකද එහෙට මෙහෙට මේගොල්ලෝ අරගෙන යනකොට අරමයක් ඇති උඩින් විසි කරනවා අරමය නිසා. මං හිතනවා ඩැමේජ් වෙන්න තියෙන මේක වැඩි. දැන් මගේ මේකත් කැඩිලා තිබ්බේ guys. මේක පවර් බෑන්ක් එකක් නෙමෙයි. මේක මං කොහොමත් මේකේ ලොකු බලාපොරොත්තුවක් තියාගත්තේ නෑ. මේකෙන් මොකක්ද කියලා බලන්න ඕන නිසා මම මේක ඕඩර් කරේ. ටිකක් දවස් යනවා ඉතින්. අද දාලා හෙට එනකම් බලන් ඉන්නට හෙට එන්නේ නෑ. ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න ඔය ටික තමයි අද අපේ අන්බොක්ස් වීඩියෝ එකේ තිබ්බේ. සහ තව ෆුඩ් චැලෙන්ජ් එකක් ළඟ එනවා guys. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පහළ තියෙන bell icon එකත් මතක් කරලා click කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye